මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2019 ෆිසික්ස් MCQ පේපර් එකේ 31 වෙනි MCQ එක. අපි එන යමු 31 වෙනි MCQ එකට. පන්දුවක් 1 මීටර උසක සිට පන්දුවක් පොළොවට නිදහසේ මුදහළු ලැබේ. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි කියන්නේ. එක් පොළා පැනීමේදී විවේකී කියන්නේ මෙහෙම බෝලයක් නම් මේක බීමට වැඩිලා ඊට පස්සේ මෙහෙම බම්ප් වෙලා යනවා. පැනීමේදී වේගය 125කින් අඩු වේ. 125කින් අඩු වෙනකන් ඉතුරු වෙන්නේ 175යි. පොළා පැනීම 3කට පසු පන්දුව කුමන උසකට නගීද? පොළා පැනීම 3කට පසු පන්දුව කුමන උසකට නගීද කියලා නේ අහන්නේ අපි. එතකොට බැලුවොත් ඉතින් පළවෙනි එක u කියන ප්‍රවේගය කියන්නේ බිඳුවනේ අත නිදහස අතයිනවා. බිමට වැටෙනන් පස්සේ v කියන ප්‍රවේගයකින් බිමට වැටෙන කියනවා අපි ඒක. ඒක පොළා පයින්නකොට ඒක 125ක් අඩු වෙන. ඒක 175ක්. ඒ කියන්නේ 3 බෙදීම 4යි v. වශයෙන් ඒක තමයි 0.75යි v ගන්න පුළුවන්. 3 බෙදීම 4යි v කියන බලෙන් තමයි ඒක පොළා පයින්නේ. එතකොට ඒ 3 බෙදීම 4යි v එකෙන් තමයි මේ පල්ලෙහාට වෙන්නේ ආයෙ බලන්න පම්ප් වෙලා උඩට යන්නේ ඒ ප්‍රවේගය. ඊපස්සේ ඒ ප්‍රවේගයෙන් බිමට ආයෙ ඒකම ආයෙ 3 බෙදීම 4යි v ආයෙ ගුණ වෙනවා 3 බෙදීම 4යි v කියන්නේ. දැන් පැහැදිලිනේ ඒක හේතු වෙන්නේ ඇයි කියලා. ආයෙ ඒ ප්‍රවේගයෙන්ම බිම වෙලා ආයෙ ඊට සමාන ගාණක්ම අඩු වෙලා ආයෙ බම්ප් වෙනවා. දැන් මේ විදිහට මේක තුන් පාලක් බම්ප් වෙනවනේ. ඒ කියන්නේ දැන් මම හදලා දෙන්නේ 3 බෙදීම 4 වර්ගයේ v ගුණ කිරීම ආයෙ 3 බෙදීම 4යි v. වගේ එනාගයක් වෙනකල් මේක මොකද්ද වෙන්නේ? බම්ප් වෙලා ගිහින් තමයි නිශ්චලතාවයකටපත් වෙන්නේ. අවසානයේ මේ නිශ්චලතාවයකටපත් වෙන්නේ අන්න එහෙම උනෙන් පස්සේ. අපි මේ ගානේ ඉස්සරහට හදාගෙන යනකොට අපි ප්‍රධාන වශයෙන් හොයාගන්න ඕන දේ තමයි මේක අපිට මේ u කියන්නේ මුල් ප්‍රවේගයෙන් u කියන්නේ නිදහස් බිඳුවයිනේ. අවසාන ප්‍රවේගයේදී ඒක v අපි v වලට අගයක් ගන්න ඕනේ. ඒ හින්දා අපි ඒකට යොදා ගන්න සමීකරණ දැන් v වර්ග සමාන u වර්ග දැන් දෙකයි ඒ සමීකරණ ආදේශ කළාන් පස්සේ u වලට අපි අගයක් ගන්න බිඳුවයි කියලා ගන්න. මොකද බිඳුවයි නගේ දෙකයි ඒ උස දෙක ගුණ කිරීම ඒ වෙන්නේ ගුරුත්ව චලනයේ g 10යි 10 ms නදගනේ ඒ හින්දා එක 10යි කියලා ගන්න. S වශයෙන් අපිට මේක දුල දීලා තියෙන මීටර එකයි. එහෙනම් v වර්ගය සමානයි 20යි. ඊට v සමානයි මූල 20යි ms ඍණ 1. අපි මේක සමස්ත පොළා පැනීමේ උස ගත්තනේ. ඒ කියන්නේ මේ 3 බෙදීම 4 මූල කියන්නේ 3 බෙදීම 4 වර්ගය ගුණ කිරීම ආයේ 3 බෙදීම 4යි v. එතකොට වෙන්නේ 3 බෙදීම 4 3 බෙදීම 4 ඝනය v කියන්නේ මූල 20. මෙන්න මෙහෙම එකක් නේ අපිට ඉන්න උත්තරේ විදියට concept එක විදියට එන්නේ. එතකොට අපි ඊට පස්සේ දැන් මේක බෝලේ උඩින් බිමට වැටෙනම් පස්සේ පොළා පයින්නනේ. ඒකට අපි ඒකෙන් උඩට නගින උස සමස්ත උස විදියට අපි ගන්නවා. උඩට දාලා ඊතරේ අපි ගන්නවා. ඒකට v වර්ගය සමාන u වර්ගය දැන් දෙකයි ඒ සමීකරණය දානවා. අපි මේක හඳුන්වන්න පදයකට අපි ගන්න v dash කියලා. v dash සමානයි 3 බෙදීම 4 ඝනය ගුණ කිරීම මූල 20. එතකොට අපි ඒකට ගන්නේ v වර්ගයට බිඳුව කියලා අරගෙන u වලට අපි ගන්නේ v dash වර්ගය. v dash වර්ගය දාන 2 ඒ වල වෙනකොට ඍණ g ගන්න මොකද ගුරුත්වජ ත්වරණය පල්ලෙහාට තියෙන්නේ. දැන් මේක අපි ගන්න උඩට සිද්ධ වෙන චලිතයක් විදියට නේ ගුරුත්වජ ත්වරණය පල්ලෙහාට තියෙන මේක ඍණ g වෙන්න ඕනේ. ඍණ g තමයි ගන්නෙ. ඊට පස්සේ ඉන්නේ ආදේශ කිරීමක්. එතකොට අපිට මෙහෙම එකක් තමයි v dash වර්ගය සමානයි 2යි gh. ඒක පැහැදිලිනේ හැමෝටම. මොකද අපි v dash වර්ගය මේ පැත්තට ගත්තම මේක සුළු කිරීමක් සිද්ධ වෙන්නේ. අපිට එතකොට මේක h තමයි උක්ත කරගන්න ඕනේ. එතකොට අපිට ගන්න වෙනවා h සමානයි v dash වර්ග බෙදීම 2g කියලා. ඊට පස්සේ ඉතින් ගන්න හරි සරලයි. v dash වර්ග කියන්නේ මේකනේ. මේකේ වර්ගය. ඒ කියන්නේ 3 බෙදීම 4 ඝනය
මූල 20 මේ සමස්තකයේ වර්ගය. පැහැදිලිද? මේ සමස්තකයේ වර්ගය බෙදන්න ඕනේ 2 ගුණ කිරීම g කියන්නේ නිකන් g 10. මේකේ වර්ගයක් කියන්නේ සරලවම ඉතින් මේකේ වර්ගමූලය හක් වෙලා 20 වෙනවා. 20ට 20ක් කැපෙනවා. 3 බෙදීම 4 ඝණය දෙකෙන් ගුණ වුණාන් පස්සේ අපිට අවසාන උත්තරේ විදියට එන්නේ. සරලව ඉතින් මේක 3 බෙදීම 4 ඝණය 3යි නම් 1යි දෙකෙන් ගුණ වෙනවා. එතකොට උත්තරේ විදියට එන්නේ 3 බෙදීම 4 6 වෙනි ඵලය. මෙන්න මේ උත්තරය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ හින්දා අපිට ඊට සමාන උත්තරයක් තියෙන්නේ 4 වෙනි උත්තරය 3 බෙදීම 4 6 වෙනි බලයට. මේ හින්දා අපිට 4 වෙනි උත්තරේ හරි උත්තරේ විදියට ගන්න පුළුවන්.